ඉතින් හිතවතුනි කොහොමද? අයිස් කැට ක්‍රිස්ටල් මෙතපටමයින් අරගෙන ජීවිතේ නැති කරගන්නවාද? අයිස් ඇට කාලා ඩෝපමින් වැඩි කරන මෙන්න මේ අයිස් ඇට කාලා chill එකේ ඉන්නවද? අද ඒක තමයි මාතෘකාව. එකතු වන්න healthy food and life SL YouTube නාලිකාව සමග. ඉතින් කොහොමද? අද මාතෘකාව විශේෂ එකක්. අද මාතෘකාව අයිස් කැට නෙවෙයි අයිස් ඇට. ක්‍රිස්ටල් මෙතපටමයින් නෙවෙයි මොකුනා පෙරියන්ස් මොකුනා ප්‍රොරියන්ස් ගැන තමයි අද කතා කරන්නේ. අයිස් නැත්තම් මේ දවස්වල ගොඩක් කතා වෙන ක්‍රිස්ටල් මෙතපටමයින් වලින් මොකද්ද වෙන්නේ? මේ මත්ද්‍රව්‍ය වලින් කරන්නේ කෘතිමව ශරීරේ නැත්තම් මොළයේ සෛල උත්තේජනය කරලා ඩෝපමින් ස්‍රාවය වැඩි කරනවා. ඩෝපමින් කියන්නේ සතුටේ හෝමෝනේ. ඩෝපමින් ස්‍රාවයෙන් වෙන්නේ මොකද්ද? අපි ඇක්ටිව්ව තියාගන්නවා. නිින්ද යන්නේ නැහැ. සතුට වැඩි කරනවා. 100ට 1000 ගුණයකින් වැඩි කරනවා මේ ක්‍රිස්ටල් මෙතපටමයින් වලින්. කෘතිමව ඒ කියන්නේ මේ ඩෝපමින් කියන්නේ ස්නායු අතර ආවේග සම්ප්‍රේෂණය කරන හෝමෝන මේ රසායනික ද්‍රව්‍ය. මොලේ ස්නායු සෛල අතර ආවේග සම්ප්‍රේෂණය වෙනවා. සෙරටොනින් ස්‍රාවය වෙලා ඒක නවත්තලා නිින්ද ඇති කරලා ශරීරයට විවේකය ලබා දෙන්න ඕන. නමුත් මේ ඩෝපමින් වලින් කරන්නේ එක දිගට ආවේග සම්ප්‍රේෂණය වැඩි කරනවා. එතකොට මොලේ ක්‍රියාකාරීත්වය දිගටම වැඩි. නිින්ද යන්නේ නැහැ. එක සතුටක් දැනෙනවා. ලිංගික ශක්තිය වැඩි වෙනවා. ලිංගික ක්‍රියාකාරීත්වය හැකියාව වැඩි වෙනවා. එක දිගට නිදා ගන්න නැතුව එක දිගට දවස් ගණන් වැඩ කරන්න පුළුවන්. ශක්තිය වැඩි. මහන්සිය දැනෙන්නේ නැහැ. විඩාව දැනෙන්නේ නැහැ. නමුත් මේ හැම දෙයක්ම తాවකාලිකයි. කාලයක් යද්දී අවශ්‍ය ප්‍රමාණයට ඩෝපමින් ස්‍රාවය වැඩි කරගන්න බෑ. ඒ වගේම ශරීරයේ අනිත් ඉන්ද්‍රියන්ට දරා ගන්න බැරි වෙනවා එක දිගට වැඩ කිරීම. මේ වගේ හේතු වලින් කාලයක් යද්දී ඩෝපමින් ස්‍රාවය වැඩි වෙලා ඒ සෛල වලට ඩෝපමින් ස්‍රාවය කරගන්න බැරිව ගිහිල්ලා අන්තිමට කිසිම දෙයක් කරගන්න බැරි පණ නැති සොම්බි බවට පත් වෙනවා. මේ ඩෝපමින් කොච්චර ස්‍රාවය වැඩි වෙනවද කිව්වොත් ඒක සීමාව ඉක්මවා ගිහිල්ලා අන්තිමට පහළටම වැටෙනවා. බියක් ඇති වෙන තැනට මැරෙයි කියන බියක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි Taman දන්නවා මේ අයිස් නැත්තම් ක්‍රිස්ටල් මෙතපටමයින් ගන්න එක හොඳ නෑ කියලා. නමුත් අර ඇති වෙන බිය නිසා, බය නිසා, මරණ බය නිසා මේ අය ඇබ්බැහි වෙනවා ක්‍රිස්ටල් මෙතපටමයින් නැවත නැවත අරගෙන මේ බය නැති කරගන්න. මේ අපහසුතාවල් නැති කරගන්න. නමුත් ඒකෙන් වෙන්නේ අවුරුදු 8ක් 10ක් වගේ ඇතුළත කාලයක් තුලදී ඒ පුජ්‍යලව මරණයටපත් වෙනවා. වැහැරිලා යනවා, වයසක පෙනීම එනවා. කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වෙට. මුල් අවුරුදු 1 2 වගේ ඇතුළත විතරයි ඔය ඇක්ටිව් ගතිය, ශක්තිමත් ගතිය හැමදේම තියෙන්නේ. හැබැයි පාවිච්චි කරපු පළවෙනි දවසේම තීරණය වෙනවා එයා තව අවුරුදු 8ක් හෝ 10ක් තමයි ජීවත් වෙන්නේ කියලා. මොකද පාවිච්චි කරපු පළවෙනි දවසෙන් පස්සේ එයාට ඒක ඇබ්බැහි වෙනවා, නවත්තා ගන්න බැරි වෙනවා. හැබැයි ඔය නවත්තා ගන්නත් පුළුවන්, ඩෝපමින් ස්‍රාවය වැඩි කරගන්නත් පුළුවන්. පුරුෂ ශක්තිය වැඩි කරන ආයුර්වේදයට අනුව මදසරුභාවය නැති කරන ඉංග්‍රීසි නැත්තම් බටහිර වෛද්‍යකමේ අනුව බටහිර විද්‍යාව අනුව හොයාගෙන තියෙන කිමිකල් කොපමණ ප්‍රමාණයක් තියෙනවා කියලා හොයාගෙන ගණනය කරලා තියෙන මෙන්න මේ මම කියන ඇටෙන් පුළුවන් ඔය ඩෝපමින් වැඩි කරන්න, ඔය සතුටේ හෝමෝන වැඩි කරන්න පුළුවන් මෙන්න මේ ඩෝපමින් ඇටෙන්. මොකද්ද මේක? මොකුනා ප්‍රොරියන්ස්.
මම කියන්නම් මේකේ සිංහල නම් පස්සේ. ඉතින් අපි අද කතා කරන්න මේ හිතාගෙන ඉන්නේ මෙන්න මේ මොකුණා ප්‍රොවින්ස් මේ තියෙන්නේ. හැබැයි මේක කන්න ඕන තරම දැනගෙන ප්‍රමාණය දැනගෙන මේක ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා ආහාරයක් විදිහට ගම්වල පාවිච්චි කරනවා දැනගෙන හෝ නොදැන. හැබැයි මේක ඕනාට වැඩිය ගත්තොත් විවිධ අතුරු ආබාධ විස වෙන්න පුළුවන්. මමත් වැඩියෙන් කාලා ඒක නියම ප්‍රෙපෙයාර් කරන්න ඕන ක්‍රමයක් තියෙන ඒ ප්‍රෙපෙයාර් නොකර කාලා අවශ්‍ය තරමට ප්‍රෙපෙයාර් කරන්න නැතෝ කාලා මටත් වමනේ යන්න වගේ ඇවිල්ලා කරන්තේ කරගෙන මට වමනේ ගිහින් නෑ කලන්තේ කරකෙල්ල වගේ නිකන් මත්විච්ච ගතියක් දැනෙලා තියෙනවා. හරියට අයිස් ගැහුවා වගේ. ඉතින් මේ තියෙන්නේ ආහාරයට ගන්න පුළුවන් සකස් කරලා මේක තවදුරටත් ව්‍යංජනයක විදිහට සකස් කරන්න පුළුවන්. මෙතන දෙන්නේ තම්බලා විතරයි මේ. අයිස් ඇට. මේ තියෙන්නේ වියලි අයිස් ඇටේ. මොකුණා ප්‍රෙරියන්ස්. සිංහල නම් කියන්නේ පස්සේ. හරි. එතකොට මේ සම්බන්ධයෙන් ගොඩාක් පරීක්ෂණ කරලා තියෙනවා. මේකේ ග්‍රෑම් එකක ග්‍රෑම් එකක් කියන්නේ මේ තියෙන ග්‍රෑම් එකක් තමයි. මේ තියෙන මේ ඇටයක්. මේ වියලි ඇට. වියලි ඇටයක් කුඩු කරලා ගත්තොත් විතර කුඩු ග්‍රෑම් එකක් විතර තියෙනවා. 100ට 3 සිට 7 දක්වා ප්‍රමාණයක් ඔය අතර ප්‍රමාණයක් මේකේ තියෙනවා එල්-ඩොපා, ලිවෝඩොපා කියන කිමිකල් එක. ලිවෝඩොපා කියන්නේ ඖෂධයක්. මේක බටහිර ඖෂධය පාකින්සන් රෝගයට පාවිච්චි කරන ඒක ස්නායු දුර්වලතා ඇති වෙන ලෙඩක් තමයි පාකින්සන් රෝගය. ස්නායු සමායෝජන හරියට වෙන්නේ නැහැ. ස්නායු ශෛල දෙකක් අතර හරියට ආවේග සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. වෙවිලීම වගේ අපහසුතා තියෙනවා. මේ දෙයක් ශරීරයට අල්ලා ගන්න බෑ වෙවුලනවා පණ නැහැ. නමුත් ලිවෝඩොපා කාබිඩොපා දෙක එකතු කරලා දෙනවා. එයාලට මේ ලිවෝඩොපා වෙන්නේ ඊට පස්සේ එයා ඒක කන්වර්ට් වෙනවා ඩෝපමින් බවට. ඊට පස්සේ නියුරෝ ට්‍රාන්ස්මිෂන් එකක් විදිහට ඒක ඩෝපමින් වලින් මොකද්ද වෙන්නේ මේ ස්නායුතර සාවේග සම්ප්‍රේෂණය හරියට සිද්ධ වෙන නිසා මේ රෝග ලක්ෂණ අඩු. හැබැයි මේ පාකින්සන් රෝගයෙන් සුව කරන ඖෂධයක් නෙවෙයි. ඒකේ රෝග ලක්ෂණ නැති කිරීම තමයි ඔවිලන ගතිය අපහසුතා ගතිය දෙයක් අල්ලාගෙන ඉන්නට තියෙන අපහසුතාවය ඒ වගේ දේවල් නැති කරනවා. ඒ රෝග ලක්ෂණ පාකින්සන් වල තියෙන රෝග ලක්ෂණ නැති කරනවා. ඒ මං කතා කරේ ලිවෝඩොපා ගැන. හැබැයි මේකේ ඔය ලිවෝඩොපා තියෙනවා. ඊට අමතරව අනිත් තියෙන සියලුම කිමිකල් වලින් තව ගොඩක් ආයුර්වේදයේ වශයෙන් හොයාගත්ත දේවල් තියෙනවා. මේකෙන් ටෙස්ටෙස්ටරෝන් ලෙවල් එක වැඩි කරනවා. ඒ කියන්නේ පුරුෂ ශක්තිය වැඩි කරනවා. ඒකට ආස වෙන කට්ටිය ඊළඟට මද සරුභාවයට ප්‍රතිකාර විදිහට ආයුර්වේදයේ මේක යොදා ගන්නවා. ඉතින් මේ 61 ග්‍රෑම් තියෙනවා ලිවෝඩොපා 3.7යි කියන්නේ ග්‍රෑම් එකක් කියලා මේක ගත්තොත් මෙතන තියෙනවා මිලිග්‍රෑම් 30 සිට 70 දක්වා ප්‍රමාණයක්. එතකොට ලිවෝඩොපා සාමාන්‍යයෙන් පාකින්සන් රෝගියෙකුට දෙන්නේ ග්‍රෑම් 400 සිට 1600 දක්වා මිලිග්‍රෑම් 400 ඉඳන් 1600 අතර ටැබ්ලට් ප්‍රමාණය තමයි දෙන්නේ. එතකොට මේක අපේ ආසන්නසේ 100ක් තියෙනවා කියලා හිතුවොත් 400 නම් 64යි. එතකොට 1600 නම් 16යි. ප්‍රතිකාරයක් විදිහට ආයුර්වේදයේ මේ වශයෙන් ගන්නකොට මෙන්න මේ 64 සිට 16 ප්‍රමාණයක් වියලියට ප්‍රමාණයක් මේ ඒ ප්‍රතිකාරයක් වශයෙන් ගන්න පුළුවන්. වියලිය ඇට ගද්දි අමු ඇට මේ වගේ ගද්දි 40 වගේ ප්‍රමාණයක් දවසකට ආහාරයට ගන්න පුළුවන් කියලා කියන්නේ ප්‍රෙපෙයාර් කරපු ඒවා අවුරුදු 40ක් ඊට වඩා වැඩියෙන් කන්නත් පුළුවන්. කාලා තියෙනවා ඊට වඩා වැඩියෙන් මුකුත් වෙලා නැහැ. හැබැයි හරියට ප්‍රෙපෙයාර් කරන්න ඕන නම් ඒ කියන්නේ මේකේ තියෙන ලිවෝඩොපා ප්‍රමාණය අඩු කරන්න ඕනේ. 70ක්
මේක හරියට ප්‍රපෙයාර් කරොත් 70ක 90ක් අතර ප්‍රමාණයක් මේ විස සහිත ලිවෝඩෝපා ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේක සෝයා බෝංජි වගේම ප්‍රෝටීන බහුල ආහාරයක්. තාන්තෝ අධිකයි. ඇන්ටිඔක්සිඩන්ට් අධිකයි. ඉතින් මේ නිසා ඉතාමත් ගුණ ආහාරයක්. මේ හැබැයි තරම දැනගෙන පාවිච්චි කරන්න ඕන. මේකේ සීමාව ඉක්මව පාවිච්චි කරන්න බෑ. දිනපතා පාවිච්චි කරන්නත් හොඳ නැහැ කියලා කියනවා. සතියකට දවස් දෙකක් තුනකට වඩා පාවිච්චි කරන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් විද්‍යාත්මකව කරපු පරීක්ෂණ වල රිසර්ච් වල කියන විදිහට Google එක සර්ච් කරලා බැලුවොත් පෙන්නන්නේ මේ 40කට අඩු ප්‍රමාණයක් ආහාරයට ගන්න ඕන කියලා. මම ඊට වැඩි කාලා දෙනවා මේ හැබැයි හොඳටම ප්‍රපෙයාර් කරපු ඒවා. ඉතින් පුරුෂ ශක්තිය වැඩි කර ගන්න ඕන නම් ක්‍රිස්ටල් මෙත් අරගෙන අයිස් අරගෙන මැරෙන්නේ නැතුව මේ ගමේ ගොඩේ හැදෙන මේ අයිස් ඇටේ කාලා පුරුෂ ශක්තිය වැඩි කරගන්න. මොකද්ද මේ අයිස් ඇටේ? මෙන්න අයිස් කරල. මෙන්න වෙල්වට් බීන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන මොකද්ද? වඳුරු මැල්. මේ තියෙන වීලි කරා. මේ දිගට හැදෙන. ඉතින් වේලනාට පස්සේ මේ වගේ කරලා මේ තියෙන ඇට දැන් වඳුරු මෑ කිව්වට පස්සේ හැමෝම දන්නවා මොකක්ද මේ කියපු අයිස් ඇටේ කියලා. ඉතින් කවුරුත් විශ්වාස කරන්නේක් නැහැ. ආයුර්වේදයේ මේ වශයෙන් වටනකොට අපි වැඩි ගණන් ගන්න. මේකේ ලිවෝඩෝපා අති මාත්‍රාවෙන් අඩංගු වෙනවා කියලා ඒ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මම එවිඩන්ස් පෙන්නන්නම්. පරීක්ෂණ පත්‍රිකාවල සඳහන් විස්තර. ඉතින් මේක හදාගන්න විදිහ තමයි විශේෂයෙන්ම වැදගත්. මෙන්න මේ ආකාරයට. මේ පෙන්නන්නම් මම මේව කොහොමද කපන්නේ ගන්නේ කොහොමද කියලා මේ කරලා. මේක මේ ඇට පැය 24ක් හෝ එහෙම නැත්නම් දවස් දෙකක් හෝ වතුරේ සෝදා දියාරෙන් කියලා එකක් කරනවා. වතුරේ මම කරේ මේක ඇට ගලව ගත්තට පස්සේ එක දවසක් මේකේ තියෙන ඝනකම් පොත්ත මේ ඝනකම් පොත්ත පිටින් දවසක් තිබ්බා වතුරේ. ඊට පස්සේ ඒ පොත්ත අයින් කරන්න පුළුවන්. මේක පුවහම අයින් වෙනවා. ඊළඟට ආයි උණු වතුරෙන් හොඳට සෝදලා ඒ සෝදපු වතුර හැම වෙලේම ඉවත් කරන්න ඕනේ. ඒ ඉවත් කරනවත් එක්කම මේ වැඩිපුර විස තියෙන මේ ලිවෝඩෝපා වැඩිපුර තියෙන ශරීරයට අහිතකර මට්ටමේ තියෙන ලිවෝඩෝපා ප්‍රමාණය අයින් වෙලා යනවා. ඊළඟට නැවත දවසක් ආයෙත් උණු වතුර දාලා තිබ්බා. ඒක සෝදලා අයින් කරා. දැන් මේක රිසර්ච් වල තියෙනවා තුන් හතර වතාවක් වැඩි වෙලාවක් තම්බන්න බොයිල් කරන්න වැඩි වෙලාවක් ලිපේ තියලා බොයිල් කියන්නේ මේ නටන තෙක් රත් කරලා ඊට පස්සේ වැඩි හීට් එකකින් තම්බලා ඒ වතුර නැවත සෝදලා ඒ ජලය මේ තම්බපු වතුර
මේ තම්බාගත් මේ වඳුරු මෑට මේක කිරට හෝ මිරිසට හෝ කැමිති ආකාරයට ඇත තෙලට ඕ නැවත සකස් කරන්න. දැන් දෙපාරක් විතර තම්බලා ඒ වතුර තඹපු වතුර සෝදලා අයින් කරලා ඊට පස්සේ නැවත මේක උයන්න ඕන කිරට මිරිසට හෝ තෙලට හෝ කැමති ආකාරයට කියලා තමත් රසවත් ආහාරයක් විදිහට ගන්න පුළුවන්. එතකොට අර අච්චකර ලිවෝ ඩෝපා ප්‍රමාණය 90ක් විතර ඉවත් කරන්න පුළුවන්. එච්චර ඉවත් කරන්න කැමති නැත්නම් එකපාරක් තම්බලා ඒ වතුර සෝදලා අයින් කරලා නැවත තෙලට හෝ කිරට වේලා ආහාරයට ගන්න. ඊට පස්සේ chill එකේ ඉන්න පුළුවන්. ඉතින් නැවතත් හම්බෙමු healthy food and life SL YouTube එකක් සමග සියලු දෙනාටම ජය වේවා.